ඊට පස්සේ කාශ්‍යප බුද්ධ කාලේ ඒ පිරිස ඔක්කොම තව්තිසා දෙව්ලොවෙන් චුත වුණා. ආයෙමත් උපන්නා බරණැස. බරණැස ගෘහපති පවුල්වල උපන්නා. ඒ ජේෂ්ඨ දිව්‍ය පුත්‍රයා අර පේශකාරකමේ ප්‍රධානයා බරණැස කාශ්‍යප බුද්ධ කාලේ උපන්නා. ඒ බරණැස ගමක ගම් ප්‍රධානයක් පුතාරලා. ඊට පස්සේ ඒ පේශකාර බිරිඳ උපන්නා. ඒ වගේම ගම් ප්‍රධානයෙක්ගේ දුව වෙලා. අනිත් ඔක්කොම ඒ ගෘහපති පවුල්වල උපන්නා අනිත් පිරිස. මේ පිරිස ඔක්කොම දැන් එතන 10 පවුල් 10. කාශ්‍යප බුද්ධ කාලේ බරණැස තිබිලා තියෙනවා ආරාමයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවසක් ඒ ආරාමේ උන්වහන්සේ දහම් දේශනවා හවස. ධර්ම දේශනා කරද්දී මේගොල්ලොන්ට මේ කාශ්‍යප භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ අද ධර්ම දේශනා කරනවා. අපිත් බණ අහන්න යමු කියලා මේ ගමේ කට්ටිය කොහොම ආවා. ඔක්කොම ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිව්වන පිරිස පිරිවරාගෙන ධර්මයේ දේශනා කරනවා. කරද්දී ඕගාලා වැස්සක් ආවා. ඕගාලා වැස්සක් ආවා. එලිමහනේ තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ලොකු ශාලාවල් තිබුණේ ඒ ආරාමේ. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා ඒ වැස්ස වෙලාවේ තම තමන්ගේ කුටිවලට ගියා. මේ ඔක්කොම පිරිස යන්න තැනක් නැතුව මේගොල්ලෝ හොඳටම තෙත බරිත වෙන්න තෙමුණා. දැන් මේගොල්ලෝ තෙමේගෙන බණක් අහලා යන්න තැනක් නැතුව දැන් මේගොල්ලෝ යන්න වහලක් නැහැ. ස්වාමීන් වහන්සේලා කුටි වලට වැඩියා. ඊට පස්සේ අර ගම් ප්‍රධානියා කිව්වා බලන්න මේක නම් අපි ලැජ්ජ වෙන්න ඕනේ එකක්. දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ආරාමේ සදහැවතුන් ආවට පස්සේ නොතුමේ ඉන්න හරියට තැනක් නැහැනේ. ඒ හින්දා මේක අපි අතින් වෙච්ච අඩුපාඩුවක් කියලා අපි මේකට අප්‍රමාදී වුමු. ආයෙ අපි මේ වගේ දෙයක් වෙන්න තියන්න හොඳ නෑ කියලා ඒ ගම් ප්‍රධානියා ඔක්කොටම කිව්වා. අපි භාග්‍යතුන් වහන්සේ උදෙසා භික්ෂු සංඝයා උදෙසා ඊළඟට සදහැවතුන්ට ඉන්නත් අපි ලස්සන ආරාමයක් හදමු. ගම් ප්‍රධානියා කිව්වා මම මේකෙදී කහවණු 1000ක් මං යොදනවා. කහවණු 1000ක් කියලා. ඊට පස්සේ අනිත් අය කිව්වා අපිට පුළුවන් හැටියට අපි කහවණු 500 ගානේ දෙන්නම් කියලා. කහවණු 1000ක් කියන්නේ රුපියල් 1000ක් වගේ නෙමෙයි. ගෝල්ඩ් කොයින්ස් තමයි කහවණු කියන්නේ. එතකොට අද කාලේ හැටියට ඩොලර් 1000ක් වගේ. නිකන් කියමු. එතකොට මං කහවණු 1000ක් දෙන්නම් කිව්වා. අනිත් අය කිව්වා අපි 500 දෙනවා කියලා. ඒ බිරින්දෑවරු කිව්වා අපි 250 ගාන දෙනවා කියලා. ලස්සන ආරාමයක්. දැන් මේගොල්ලෝ හදාගෙන යනවා. ඒ කාලේ කොන්ක්‍රීට් වලින් මේ හදලා තියෙන්නේ. ඒ කාලේ ගොඩක් හොඳ වටිනා ලී වලින් හදලා. දැනටත් මම දැකලා තියෙනවා සමහර පරණ පන්සල් වල විශාල දැව කඳන් තියෙන වහලට. සමහර විහාරවල දොරවල් ගත්තාම අඟල් 3ක් විතර දොරපළු මහතයි. ඒ වගේ දැව තිබුණා ඒ කාලේ.
ඉතින් මේගොල්ලෝ ලස්සන වටිනා දැවවලින් ලොකු විහාරයක් හදනවා. සල්ලි මදි වුණා. විහාර කර්මාන්තේ ලොකුයි. අපිටත් ඒ වගේ වෙන වෙලාවල් නැද්ද? අපි සමහර පින්කම් ලෑස්ති කරන අපි එකතු කරනවා මෙහෙම. අපි එහෙනම් මෙහෙම දාමු කියලා. මං රුපියල් 10,000ක් දානවා. කියලා මාත් 10,000ක් දානවා කියලා එකතු කරලා තමයි මදි වෙලා අපිට මදි. තව 5,000 එකතු කරන්න වෙනවා කියලා එහෙම කරනවා. ඒ වගේ ඒගොල්ලෝ විහාරය හදාගෙන සල්ලි මදි වුණා. ඊට පස්සේ ගම් ප්‍රධානයා කිව්වා මං තව කහවණු 500ක් දෙනවා. මං දානවා 500ක් කිව්වා. අර අනිත් අය කිව්වා අනිත් ගම් වල අය ගෘහපතිවරු අපි 250 දානවා කියලා. ඒ කාන්තාවොත් සල්ලි දැම්මා. ඒගොල්ලෝ ලස්සන විහාරයක් ඇදුවා. බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියකුත් ඒගොල්ලෝ හැදුවා. භික්ෂු සංඝයා උදෙසත් විහාරය හදලා සැදැහැවතුන්ටත් ඉන්න ලස්සන ශාලා හැදුවා. හදලා මේගොල්ලෝ විහාර පූජාවක් කළා. එදා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපී වැඩ සිටියා භික්ෂු සංඝයා 20000ක් රහතන් වහන්සේලා. ඉතින් මහා දානය දැන් මේ විහාරය හදලා විහාර පූජා කරන පිටුවේදී මහා දානයක් දුන්නා. දානයක් දීලා 20000ක් බුද්ධ ප්‍රමුඛ 20000ක් සංඝයාට සිවුරු තුන් සිවුරු පූජා කළා. අර ගමේ ප්‍රධාන කෙළඹියාගේ බිරිඳ කල්පනා කළා මම විශේෂ පූජාවක් කරන්න ඕනේ නේ. දැන් හැමෝම එකම විදිහට මේ පින්කම කරන්නේ මම මොනවාරි වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා අනෝජා මලේ පාටින් ලස්සන වස්ත්‍රයක් හදලා ඊළඟට අනෝජා මල් වලින් ලස්සන මල් බුකි එකක් හදලා අනෝජා මලේ පාටින් ලස්සන වස්ත්‍රයක් ඇතිරිලි හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. අනෝජා මල් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? මමත් දැකලා නෑ. කොහොමද එයා පූජා කළේ අනෝජා මල්. අනෝජා මලේ පාටින් වස්ත්‍රයක් ලස්සන වස්ත්‍රයකට හදලා පූජා කළා. පූජා කළා එයා පැතුමක් ඇතුව භාග්‍යවතුන් වහන්සේ මේ අනෝජා මලේ පාටින් ලස්සන වස්ත්‍ර පූජා කළා. මේ අනෝජා මලුත් පූජා කළා. මට මේ පිනෙන් උපනුපන් ජීවිතවල අනෝජා මලේ පාට ලැබේවා කියලා. අනෝජා කියන නමත් උපනුපන් ජීවිතවල මට ලැබේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා. ඉතින් ඒවා එක එක්කෙනාගේ ආසාවල්. ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ආයේ දෙවියන් අතර ගියා. බලන්න එතකොට චිත්ත ප්‍රසාදේ අපට කොයිතරම් උපකාරකද. දෙවියන් අතර ගිහිල්ලා ගෞතම බුදු ශාසනේ එනකම් මේගොල්ලෝ දෙවියන් අතර ගෞතම බුදු ශාසනය ආවා. ගෞතම බුදු ශාසනය ආවට පස්සේ මේගොල්ලෝ ඔක්කොම දෙව්ලොවේ ජුත වුණා. සැවැත්තුවරට සැතපුම් 120ක් දුරින් යදුන් 120ක් දුරින් තිබුණ කුක්කුටවතී කියලා නගරයක්. අර ගම් ප්‍රධානියා ඉපදුනා. දෙව්ලොවෙන් චුත වෙලා ඒ කුක්කුටවතී රාජධානී රජ්ජුරුව වෙලා. කුක්කුටවතී රාජධානී රජ්ජුරුවලා වුණා මහා කප්පිනයි. නම ඒ රජ්ජුරුවන්ගේ රජ කෙනෙක් මහා කප්පිනයි. අර බිරිඳ උපන්නා මදුරට සාගල නුවර රජපෞලේ දුවක් උපන්නා. ඒ දුර නම තිබ්බා අනෝජා කියලා. ලස්සන අනෝජා මලේ පාටින් බබලනවා ශරීරේ. අර රජ්ජුරුවන්ට රාජකුමාරිකාවක් හොයද්දී හැමතැනම ඇවිදලා හොයද්දී මදුරට සාගල නුවර හිටපු මේ අනෝජා කුමරිය හම්බුණා. ඒ රජ්ජුරුව ඒ අනෝජා කුමරිය ගෙනල්ලා අගබිස වූ තනතුරු තිබ්බා. මේ රජ්ජුරුවන්ට ඉන්නවා ඇමතිවරු 1000ක්. අමාත්‍යවරු 1000ක් ඉන්නවා. ඒ 1000ම ඒ කලින් එකට පින් කරපු අය වයි.